මම මෙහෙම හිතනවා. එකක් තමයි ඇයි දැන් මේ අපිට කාන්තා දිනයක් තිබුණට අපි මං හිතන්නේ මේ අමාත්‍යාංශයේ මේ අලුත් මැජික් එකක් නෙමෙයි මම හිතන්නේ කාන්තා දින ගැන මම හිතන්නේ මේ රාජ්‍ය සේවයේ වැඩ කරපු කට්ටිය විවිධ තැන්වල කතා කරලා තියෙනවා. හැබැයි ඒ වුණාට මේ කාන්තා දිනේ කියලා කිව්වට මේකත් නිකන් අපිට තව නිකන් බෝරින් වෙන දිනයක් වගේ එකක් හැඟීමක් අපිට තියෙනවා. මම ඒක පටන් ගන්න කැමති. ඕගොල්ලෝ දන්නවා ලක්ෂාන් අතුකෝරළ කියන කවියා ලියපු කවියක් තියෙනවා. ඒකේ තියෙන ගෑනු ගැන. ඒකේ තියෙනවා වැඩ ඇරි වැඩට යති ගැහණු කියලා. මම දන්නවා දැන් ඕගොල්ලන්ගේ දැන් මේ තියෙන පීඩනය මොකද්ද කියලා. ඇයි හවස 4:00ට මෙතනින් ඔෆිස් එකෙන් ඕෆ් වෙන්න ඕනේ. ඊට පස්සේ බස් එකේ මෙතන ඉන්න ගොඩක් කට්ටිය 80%ක් විතර ප්‍රමාණයක් බහුතර පොදු ප්‍රවාහන සේවය මම හිතන්නේ පාවිච්චි කරන්නේ. ඒක නිසා බස් එක දැන් හවස 4:00 වෙද්දි පේනවා බස් එක යන විදිය. ඒකේ තෙරපෙන විදිය. ඒකේ පීඩාවටපත් වෙන විදිය අපි දන්නවා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ අවුලක් නැහැ. ගෙදර ගිය ගමන් අවුලක් නැහැ. මොකක් හරි වොච් එකක් දාලා ඇඳට ගිහිල්ලා ටීවී එක දාගෙන වගේ බලන් ඉන්න වගේ එකක් තියෙනවා නම් මම හිතන්නේ මරු. එහෙම නෙමෙයිනේ. ඒක නිසා දැන් ආයෙ කල්පනා කරන්න තියෙන දේ තමයි එක්ක දැන් ළමයා ගන්න ඕනේ. නැත්තම් දරුවෝ වෙලාවට ආවද නැද්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ඉන්න මේ මහත්තයයිදි කැම ටික හදන්න ඕනේ. ওই ටික තමයි දැන් තියෙන්නේ. ඒක නිසා අපේ රටෙත් ලෝකෙත් බහුතර කාන්තාවට තියෙන්නේ වැඩ කරන කාන්තාවට තියෙන්නේ වැඩ කරනවා වගේම වැඩ කරාට පස්සෙත් ආයෙ තියෙන ගෙදර ගිහිල්ලා වැඩ කරනවා. ඒක තමයි ලක්ෂණ අතුකෝරළ කියන්නේ වැඩ ඇරි නැවත වැඩ යන ගැහණු කියලා. ඉතින් ඒක නිසා මොකද්ද මේ තියෙන ඛේදවාචකේ? මේ තියෙන ප්‍රශ්නේ තමයි අපේ මුළු සමස්ත ලෝකෙත් ඒ වගේම මේ ගැහැණු පිළිබඳව තියෙන සාකච්ඡාව ඇතුලේ මේ කාන්තා දිනේ අපිට වැදගත්කම තියෙන්නේ අපි දන්නවා ලෝකේ කවදාවත් එකපාරට වෙනස් වෙලා නැහැ. අපි මේ කතා කරන දේවල් එකපාරට මතුුනේ නැහැ. මේ රටේ පිරිමින්ගේ ගැහැණුන්ගේ මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ ඔක්කොම අපි එක එක විදිහට භුක්ති විඳින්නේ. අපි අද දෙයක් මොනවා හරි දෙයක් ගන්නවා නම් ඒ පිරිමින්ගේ ගැහැණුන්ගේ නිර්මාණ. ඒක තමයි තියෙන්නේ. හැබැයි පිරිමින්ගේ ගැහැණුන්ගේ නිර්මාණ වුණාට අප දන්න බහුතරයේ දේ තමයි ඒක ඇතුලේ පිරිමි ගැහැණු කියන දෙකේ ගත්තට පස්සේ බහුතර ප්‍රමාණයක් ගැහැණු ඒක ඇතුලේ පීඩාවට පත් වෙන තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි අපේ මේ අපි ජීවත් වෙන සිස්ටම් එක ඇතුලේම අපි කොහොම හරි පුළුවන් නම් මම හරි ආදරෙයි සහ මම කැමති පුළුවන් නම් අපේ කාලය ඇතුලේ අපි try කරන්න ඕනේ. ගේ ඇතුලේ මැෂින් 3ක් තියෙනවා. මේ මැෂින් 3 කොහොම හරි එළියට තල්ලු කරලා දාන්න. ඒ 3 කොහොම හරි අපි තල්ලු කරලා දැම්මොත් මම හිතනවා පිරිමි සහ ගැහැණු අතර තියෙන මේ වෙනස්කමත් ඒ වගේම කාන්තාවට තවත් මිනිස්සෙක් ලෙස ජීවත් වෙන්න තියෙන අයිතියත් සැලකිලි ප්‍රමාණයෙන් බේර ගන්න පුළුවන් කියලා. මොකද්ද මේ මැෂින් තුන? පළවෙනි මැෂින් එක අපිට තියෙනවා ගෙදර උයන මැෂින් එක. දෙවෙනි එක තමයි රෙදි හොදන මැෂින් එක. තුන්වෙනි එක තමයි ළමයි බලා ගන්න මැෂින් එක. මේක තියෙන ගෑනුන්ට. ඇයි? අපි කැමතුණත් අකමැතුණත් අපේ සමාජය ඇතුලේ අපි වෙන් කරගෙන තිනවා ගෑනු වැඩ පිරිමි වැඩ කියලා. මම හිතන්නේ මෙතන ඉන්න සමහර කට්ටිය වුණත් පිරිමි කෙනෙක් සමහරට කියලා වැඩක් කරන්න ගියොත් මේ පිස්සුද මේ ඔයා යන්න. ඔයාට මේ කතාවනේ ඔයා පැත්තකට වෙලා ඉන්න. ඇයි ඒක අපි ගෑනු වැඩ. පිරිමියා කියලා කියන්නේ මොකද්ද? එයා නිකන් හොඳට ඇඳලා පැළඳලා තේ එකක් ගෙනාට පස්සේ ළඟට තියාගෙන බොන. එහෙම එකක් තමයි අපි පිරිමියා කියලා දකින්නේ. එතකොට අපිට ආකල්පෙම හදලා තිනවා පිරිමි වැඩ ගෑනු වැඩ කියලා. ඒක නිසා අපි try කරගන්න ඕනකම තියෙන දේ තමයි මේ මැෂින් තුන කොහොම හරි ගෙදරින් එළියට පන්න ගන්න. වෙන උත්තරයක් අපිට එන්නේ නැහැ. ඒක නිසා අවුරුදු ගාණක් ඕගොල්ලෝ හොයලා බැලුවොත් ලෝකේ වාමාංශික ව්‍යාපාරවල මේක වාමාංශික ව්‍යාපාරවල තමයි ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු ගැන බොහෝ මේ රටේ මිනිස්සු ලෝකේ මිනිස්සු දිනාගත්ත සියලු දේ තියෙන්නේ වාමාංශික දේශපාලන ඇතුළේ දිනාගත්ත දේවල්. ඒකට හේතුවක් තියෙනවා. මේක පස්සේ වෙලාව නැහැ අපිට කතා කරන්න. නමුත් මම මේ කියන්නේ මේ මැෂින් තුන එළියට දැමීම පිළිබඳ ලෝකයේ වාමාංශික ව්‍යාපාරය තුළ කතා බහක් තියෙනවා. ඒ නිසා අපි try කරගන්න ඕනකම තියෙන දේ තමයි අපිට පුළුවන් නම් මේ උයන මැෂින් එක ගෙදරින් එළියට යන්න. කොහොමද යවන්න තියෙන්නේ? අපි දැන් මෙතනින් ගියාට පස්සේ අපිට උයන එකට වෙනම කර්මාන්තයක් විදිහට අපිට පෝෂණය කරන්න පුළුවන්. අපිට අවුලක් නැහැ. අපි ගෙදර උදේ ඉන්නවා. දරුවයි මහත්තයයි ඉන්නවා. ළමයිත් ඉන්නවා. හැබැයි උදේ කෑම ටික යද්දි අපිට අවුලක් නැහැ. අපි උදේ නැගිටිනවා. හැබැයි ඔෆිස් එකට එද්දි අපිට පුළුවන් නම් උදේ කෑම එක මෙහි කොහේ හරි තැනක ඔෆිස් එකෙන් අපිට හොඳ කෑම එකක් අපිට දෙන්න. අපිට කෑම උයාගෙන අහින්න ඕනේ. අපි දරුවව අපි උදේ වැඩට යද්දි අපි හොඳ දිවාසුරකුම් මධ්‍යස්ථානකට අපි දාගෙන යන්න පුළුවන් නම් එයාට හොඳ කෑම එක එතනින් දෙනවනම් දවල් කෑම එක එතනින් දෙනවනම් මරුනේ. ඒ වගේම ඕගොල්ලෝ හවස ගෙදර යද්දි මේ ආයතනේ නැත්තම් වෙන කොහේ හරි තැනකින් ඕගොල්ලන්ට හොඳම ඕගොල්ලෝ කැමති කෑම ටික ගෙදරට අරගෙන යන්න පුළුවන් නම් කුස්සියක් ගෙදරට ආය ඕන වෙන්නේ නැහැ. කුස්සියක් ඕන වෙයි. ඕගොල්ලෝ කැමති මොන හරි තව තියෙන කෑම බීමක් ගන්න තියෙන තැනක් තියෙනවා. ඒ කමක් නැහැ. ආසාවකට වැඩි පොඩි කුස්සිය ඕනේ. අලි කුස්සිය ඕනේ නැහැ. අපිට පුළුවන් නම් එහෙම ක්‍රමයක් හදන්න. මේ උයනක ගෑනුන්ගේ වැඩක් කියන තැනට එන්නේ නැතුව අපිට පුළුවන් නම් ඒක එතනට ගේන්න එක මැෂින් එකක් අපිට එළියට දාගන්න පුළුවන්කම තියෙනවා. එක. දෙවෙනි එක තමයි රෙදි හොදන එක. දැන් ගොඩක් තැන්වල අපි රෙදි හොදන්නේ නැහැ. ගොඩක් රට මැෂින් එකෙන් තියෙන්නේ. මම දන්නවා මෙතන ඉන්න ගෑනු කී දෙනෙක් හැබැයි අපි රෙදි මදින්න ඕන. මහත්තයාගේ රෙදි මැදලා දෙන්න ඕන. ළමයාගේ රෙදි මැදලා දෙන්න ඕන. හැබැයි අපිට පුළුවන් මේ මැෂින් එකත් එළියට දාන්න. අපිට පුළුවන් නම් අපේ කිලුටු ඇඳුම් ටික ඒක වෙන යම් ධනවත්
තැන්වල වෙනවා. හැබැයි අපිට ඒක කරගන්න බෑ. හැබැයි වෙන ආයතනයක් තියෙනවනේ. අපිට තියෙන රෙදි ටික දුන්නා. අනේ රෙදි ටික අයන් කළා, මැදලා, හොදලා අපිට දෙනවා. අපිට ඉතින් මරුනේ. එතනට එන්න පුළුවන් නියමයි. අයිනම් ඒකට අපිට රෙදි ප්‍රශ්නේ අපිට එතනින් බේරෙනවා. තුන්වෙනි එක ළමයි බලාගන්න. ළමයි හදන එක අපිට බේරන්න බෑ. දැන් ජීව විද්‍යාත්මක ගැහණුන්ට තමයි තියෙන්නේ. ලෝකේ වෙන වෙන පරීක්ෂණ තියෙනවා. නමුත් ගැහණුන්ට තමයි තියෙන්නේ. හැබැයි අපිට ළමයි බලාගන්න එක. දැන් මොකද අම්මගේ වගකීම. ඒක තාත්තගේ වගකීමක් නෙමෙයි. ඒක නිසා හැබැයි ළමයි බලාගන්න එකේ වගකීම අපිට පුළුවන් නම් හොඳ ඉතා හොඳ දිවාසුරුකම් මධ්‍යස්ථාන අපිට නිර්මාණය කරන්න. උදේට යද්දි ළමයව දාලා ඉතා හොඳට ඒ ළමයව පරිස්සම් කරන තැනක අපිට තියලා යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දන්න විදිහට ඕන තරම් අපිට වාර්තා වෙනවා ඕගොල්ලන්ට මම හිතන ඛේද වාජේ සමහරට ඕගොල්ලෝ තියලා ඇවිල්ලා ඉන්න ළමයා ගැන ඕගොල්ලෝ වැඩ ඇතුලේ කී පාරක් ඔළුවේ කල්පනා වෙනවද? දැන් ළමයට මොනවද? දැන් මොනව වෙලාද? දැන් මොනව වෙලාද කියලා. එහෙම නෙමෙයි. ළමයි අපේ නම් මගේ නෙමෙයි. ළමයි අපේ කියන සංකල්පය අපිට ගේන්න පුළුවන්කම තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා අන්නේ ළමයා රකින්න තැනකට හදන්න. ඉතින් ඒක නිසා අපි හිතනවා ඔබේ අපේ ආණ්ඩුව අපි කල්පනා කරනවා කෙසේ හෝ මේ මැෂින් තුන එළියට ගන්න ඕනේ. ඒකට යම් ක්‍රියාවලියක් ඕනේ. හැබැයි අපි පියවරෙන් පියවර අපිට ගේන්න ඕනකම තියෙනවා. අපි හිතනවා මෙන්න මේ තුනට අපි උත්තර ටික හොයාගත්තොත් අපිට එදාට ඇත්ත කාන්තා දිනේ ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්කම තියෙයි කියලා පළවෙනි කාරණා. දෙවෙනි එක මම හිතනවා මම මේක පිරිමිය හැකින් බල්ලා මම මේ කියන්නේ. මට එක වෙලාවක හිතෙනවා මොකද මගේ බිරිඳ ඒ වගේම මගේ යහළුවෝ අපේ සහෝදරයන්ගේ ඒ තියෙන මේ දෙක පිළිබඳ මට සමහර දේවල් මම සමීපව කතා කරද්දී මට හිතෙනවා එක වෙලාවකට පිරිමි අපිට විශේෂයෙන්ම ළමයි ඒ කියන්නේ ළමයි උප්පද්දන වැඩේ ප්‍රසූති කරන වැඩේ ඇත්තට පිරිමියෙකුට නිකන් ටෙස්ට් කරලා බලන්න වගේ වුණා නම් මරු කියලා. ඒ වගේම මාසික වෙන ඔසොප් ක්‍රියාවලිය. මම හිතනවා පිරිමියෙකුට මේක ටිකක් පොඩ්ඩක් මාසෙකට දෙක තුනකට ප්‍රැක්ටිස් කරන්න තිබුණා නම් මරු කියලා. ඇයි? මම හිතනවා අපි අතර පිරිමි අතර ඒ කම්පණය, ඒ තියෙන වේදනාව, ඒ තියෙන අදහස හොඳින්ම නැහැ කිය. බහුතරයකට නැහැ කියලා. ඒක පිරිමින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පොඩි කාලේ ඉඳන් විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය පාඩමේ අපිට කියන්නේ වෙන වෙන දේවල්. හැබැයි අපි යෝජනා කරමින් ඉන්නවා විශේෂයෙන්ම අඩුම තරමේ අපේ ළමයිට විශේෂයෙන්ම ලිංගික අධ්‍යාපනය කියන එක මේ අපේ රටේ තරුණ තරුණයන්ට දෙන්න ඕනකම තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ගැහැණියගේ තියෙන වේදනාව, ගැහැණියගේ තියෙන ප්‍රශ්නේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ ආයතන ඇතුලේ ඕන තරම් අපි දන්නවා සාමාන්‍යයෙන් වැඩියෙන් ටිකක් බැනුම් අහනවා නම් මම ඒ අත්දැකීම තියෙතර වැඩියෙන් බැනුම් අහන ෂුවර් එකට අසනීප වෙලා කියලා මම දන්නවා. එහෙම තමයි. හැබැයි අපිට ඒව කතා කරන්න, අපිට ඒව අදහස් ප්‍රකාශ කරගන්න, ඒව නිකන් ලැජ්ජයි. මම හිතන්නේ දැන් උනත් මම කියද්දි නිකන් හිතනවා යකෝ මේවා නිකන් අපි මේ වෙලාවේ කතා කරන්න ඕනද කියලා. නෑ. ඒවා මැජික් නෙමෙයි. ඒවා මිනිස්සුන්ගේ කනවා බොනවා වගේ තියෙන සාමාන්‍ය ක්‍රියාවලිය. ඉතින් ඒක නිසා අපිට තියෙන සාකච්ඡාව ඒක. ඒක නිසා අපි හැමදාම හිතන මම දන්න මගේ පොඩි කාලේ අපේ අම්මගේ තියෙන ජීවිතේ තිබුණා. හැබැයි දැන් අද මගේ බිරිඳගේ ජීවිතේ තියෙනවා. හැබැයි මගේ යහළුවන්ගේ එහෙලියන්ගේ අපේ සහෝදරයන්ගේ ජීවිතේ තියෙනවා. නමුත් සාපේක්ෂ වශයෙන් අර තියෙන මැෂින් තුනෙන් පීඩාවටපත් වෙන කාන්තාවක් කරගෙන තාම එතනින් එහාට ගිය ලෝකයක් අපිට හදාගන්න බැරිලා තියෙනවා. ඒක නිසා මේක ගැහැණුන්ගේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපි හැමෝගෙම මනුෂ්‍යයා ලෙස මේකේ තවත් මිනිසෙක් එතනට ඔසවා ගැනීම වෙච්ච ක්‍රියාවලියකට අපි අවතීර්ණ වෙන්න ඕනකම තියෙනවා. අප හිතනවා මේ කාන්තා දිනේ වැදගත්කම තියෙන. ඒ නිසා ඒ ආරම්භයේ ඒ සාකච්ඡාව ගන්න එක තමයි අපිට හොඳකම තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දන්නවා සාමාන්‍යයෙන් උදේ පාන්දරම නැගිටින්නේ අපේ අම්මා, අපේ බිරිඳ, පිරිමි හොඳට නිදාගෙන අන්තිමට නැගිටිනවා. නිසා ගැහැණි කෙනා තමයි උදේම නැගිටින්නේ. එයා තමයි උදේ තේ එක හදන්නේ. එයා තමයි ළමයි ඇහැරවන්නේ. එයා තමයි ඇඳුම් අදින්නේ. එයා තමයි ඊට පස්සේ ආයේ නැවත කැම ටික උතලා දෙන්නේ. එයා තමයි අන්තිමට ගෙදරින් පිටව යන කෙනා. ඒ වගේම ඉස්සෙල්ලාම ගෙදර එන්නෙත් එයා. ආයි හවස තේ එක හදන්නත් ඕනේ යා. ළමයිගේ කැම ටික හදන්නත් ඕනකම තියෙනවා. ඔක්කොම ටික කරාට පස්සේ වලන් ටිකත් හොදගෙන ඇඳට යන්නත් ඕනේ ගැහැණි. ඒ මොකටද? ආයි ඒ අදාළ කරන සමහරට ඒ තියෙන ලිංගික අවශ්‍යතාවෙන්. ඔහොම ජීවිතයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ පිළිබඳ විවෘත කතා බහක්, ඒ වගේම දේශපාලන සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලිය වෙනස්කමකුත් පමණයි අප මේ බලාපොරොත්තු වෙන කාන්තා දිනය ඇත්ත ඉෂ්ට කරන්න පුළුවන්. මම හිතනවා විශේෂම ඔබේ ආණ්ඩුව මේ ඉතාමත් හොඳින් ග්‍රහණය කරමින් තියෙනවා. හැබැයි මේක එක රැයකින් කරන්න බෑ. අපිට ඕනකම තියෙනවා පුරවැසියන් ලෙස මේ අපේ රටේ තවත් ගැහැණියෙක්ද පිරිමියෙක්ද කියන නැතුව මනුෂ්‍යත්වයේ ඇතුලේ මේ තියෙන දේවල් අප සාමූහික බෙදා ගැනීමෙන් සාමූහිකව සාකච්ඡා කරමින් මේ යන්න ඕන කමනක් අපිට තියෙනවා. අප හිතනවා අප ඉදිරියේද ඔබයි අපයි තියෙන වක්කියම තමයි දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජ වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා වෙනස් කිරීම ඇතුලේ අපට ඇත්ත කාන්තා දිනය අපිට සමරගන්න වැඩි කාලයක් නැති වෙයි කියන බලාපොරොත්තුවෙන් මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අප නැවත හම්බ වෙමු.